ක්‍රිස්තියානි අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි එක් ස්වභාවකින් තවත් ස්වභාවකට මාරු වෙන එක හොඳද කියන එක. ඒ කියන්නේ පෞ ස්වභාව අත්හැරලා තවත් ස්වභාවකට යන එක හොඳද කියන එක ඒක පාපයක්ද ඒක වරදක්ද ඒක නොකළ යුතු දෙයක්ද කියන එක ගැන අපි පොඩ්ඩක් කතා කරමු. අපි ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඔන්න ඔය ප්‍රශ්නය. ඇයි අපි යක්තාක් දුරකට වර්ධනය වුණාට පස්සේ හරියට මේක විවාහයක් වගේ. දෙමාපිය යටතේ අපි වැඩුණා. විවාහ යුතු කාලයට ආවට පස්සේ අපිට විවාහය සඳහා නිවසෙන් අම්මා තාත්තගෙන් නෑදෑ සහෝදරයන්ගෙන් ඉවත් විය යුතුව කියනවා. ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මොකද ඒ කාලයේදී මෙතෙක් කල් අපිව පෝෂණය කළා වූ දෙමාපිය යටතේ හිටියත් දැන් නිසි වයසට එනකොට පරිණත වෙනකොට ස්වාමින් වහන්සේ අපිව හදලා තියෙන්නේ පරම්පරා ගණනාවකට ආශිර්වාදයක් වෙන්න. අපිට විතරක් ආශිර්වාදයක් වෙන්න නෙමෙයි ස්වාමින් වහන්සේ අපිව හදලා තියෙන්නේ පරම්පරා ගණනාවකට ආශිර්වාදයක් වෙන්න. අපේ දෙමාපියෝ යටතේ සහෝදර සහෝදරයන් යටතේ අපේ නිවසේ අපි ප්‍රධාන ගෙදර අපේ මව් ස්වභාවයේ අපි දිගටම ඉන්නවා නම් ස්වාමින් වහන්සේ කැඳෙව්වා වූ ඒ ඉරණම කරා අපිට යන්න පුළුවන්ද කියන එකේ ප්‍රශ්නයක් අපිට එනවා. පවුලක් විදියට ගත්තොත් අපි දෙමාපියෝ යටතේ දිගටම හිටියොත් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන පරම්පරාවක් සෑදීමේ අරමුණ ගිලිහිලා යනවා. ඉතින් අපි මාව පියා සහෝදර සහෝදරයන් නිවස පරණ නිවසත් ඇරලා අපිට අලුත් පරම්පරාවක් වෙනුවෙන් අපිට එළියට යා යුතු වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අපිව හදලා තියෙන මේ විදිහට. අපි පොඩ්ඩක් මෝසෙස් ගැන කතා කරොත් මෝසෙස්ගේ මවට හිටියා වූ දරුවා තමයි මෝසෙස්. ඒ හේබ්‍රේව රජවන පාරාවෝ නීතියක් ගෙනාවා කුණුදුලන්ව මරන්න කියලා. ඒ වෙලාවේ මෝසෙස්ගේ මවට සිද්ධ වුණා ප්‍රධාන මාස 3ක් ඈළඟ දරුවව තියාගෙන ඊට පස්සේ පන් කූඩේක දාලා ගඟේ පා කරලා හැරියා. ඇයි මෝසෙස් දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ ඊශ්‍රායල් සෙනගව මිසරෙන් ගලවා ගන්න. වහල්කමෙන් මිනිස්සුන් ගලව ගන්න තමයි මෝසෙස් කැඳවලා තියෙන්නේ. ඒ වගේ අපේ ජීවිත ක්‍රිස්තියානි ආය විදිහට මනුෂ්‍යයන් වහල්කමෙන් පාපයෙන් බේර ගන්න තමයි ස්වාමින් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ. එහෙනම් ඒ ගමනට ඇතුල් වෙන්න නම් මෝසෙස් තම මාව විසින් පාකර හැරියා වගේ අත්හැරියා වගේ අපිට සිද්ධ වෙනවා ස්වාමින් වහන්සේගේ කැඳවීම වෙල මවගෙන් අපිට අයින් වෙන්න යුතු කාලයේදී. ඔබ නිකමට හිතන්න ඔයා මගේ පුතා කියලා මෝසෙස් තම ග්‍රහණයම තබාගෙන හිටියා නම් ඒ ඊශ්‍රායල් සෙනගට ගැලවීම ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ පාපේ ගලවන පිණිස ක්‍රමවේදයක් හැදෙන්නේ නැහැ. අපිට පේන්නේ මව විසින් ඒ දරුවව අත්හැරියා වගේ නැහැ. ස්වාමීන් වහන්සේ විසින් සැලසුම් කළා තිබ්බා මේ ආකාරයෙන් දරුවව ගඟේ පා කරලා අරින්න. පාරාවගේ දුව අනුකම්පා කරලා මේ දරුවා ගැන ඇයගේ ගෙදරට අරන් යනවා. ඒකත් සැලසුමේ කොටසක්. ඇයි ස්වාමීන් වහන්සේට මෝසෙස් ලවා ඊශ්‍රායල් සෙනග ගලව ගන්න නම් පාරාවගේ ජීවිත රටාව, පාරාවගේ නීතිමාලාව, පාරාවගේ ගතිගුණ ඒ සියල්ල ඉගෙන ගත යුතුව තියෙනවා. එහෙනම් හොඳම ස්ථානය තමයි දෙවියන් වහන්සේට මෝසෙස් පාරාවගේ ගෙදරට ඇරීම. ස්වාමීන් වහන්සේගේ සැලසුමක් ලෙස පාරාවගේ නිවසට මෝසෙස් යවනු ලැබුවා මවව පෙළඹවීම තුළ. ඒ වගේ අපේ ජීවිතෙත් වෙන්න පුළුවන් අපි අපේම නිවසේ ඉඳගෙන මේ කැදවීම ඉෂ්ට කරන්න අපිට අපහසු වෙන්න පුළුවන්. ඔබ බොහෝ දෙනෙක් ලංකාවේ දිහා බැලුවොත්, බොහෝ දේවදාසයන් දිහා බැලුවොත්, බොහෝ බලපෑමක් වෙන සෙනග දිහා බැලුවොත්, ඔවුන් මොනවද කරන්නේ? ඔවුන් තම මව් ස්වභාවයෙන් අයින් වෙලා ආපු අය. වෙනස් ස්වභාවයක් පිහිටෙව්වා වූ අය. අන්න ඒ වගේ අපි දැන් මෝසෙස්ගේ කතාව මොහොතකට බැලුවා. ඒ වගේ ස්වාමීන් වහන්සේ ආබ්‍රහාම්ට කියනවා උඹේ මවද පියාද නැහැදෑයින් අත්හැරලා එන්න කියලා. කානාන් දේශයට යන පිණිස. එතන කිව්වේ මොනවද? පෝෂණය කළා වූ මව පියාව අත්හැරීම. ඒ කියන්නේ මේ සබාවන් දිහා හැරලා බැලුවොත් එතන අගවනු ලබනවා මව කියන්නේ අපේ මව් ස්වභාව. මව් ස්වභාවයෙන් අපිට ඉවත් විය යුතුව තියෙනවා. ඇයි ඒක ආබ්‍රහාම්ට කිව්වා? මෝසෙස්ගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ කරලා පෙන්වුවා. තව යෝසෙෆ්ගේ ජීවිතයේ සහෝදර සහෝදරයන්ගෙන් න්‍යායත් කරවලා බලපෑමක් වෙන මිනිහෙක් බවට පත් කරලා පෙන්වුවා. තව බොහෝ චරිත තියෙනවා. අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ අපිව මව් කුසෙන්වත් පෙර තෝරගත්තේ මේ ක්‍රිස්තියානි ගමන වන මනුෂ්‍යයන් පාපයෙන් ශාපයෙන්
මුදවාලන වහා කමෙන් මුදවාලන ක්‍රියාවලයක් ඔබගෙන් මගෙන් සිද්ධ වෙන්න. ඒ දේ සිද්ධ වෙන්න නම් අපි මව ගාව ඉඳලා එහෙමනම් මව් සභාවේ ඉඳලා අපිට ඒක කරන්න පුළුවන්කමක් වෙන්න යන්නේ නැහැ. ඔවුන් නරක නෙමෙයි, ඔවුන් හොඳයි. ඔවුන් ආදරේ. ඔවුන් මව. ඔවුන් කිරි දුන්නා, හැදුවා, පෝෂණය කළා. නමුත් දුන්නේ මොනවද? කිරි. නමුත් නිසි වයසට යනකොට ආත්මික බලපෑමක් වන පිණිස මිනිසෙන්ගේ වහල්කමෙන් මුදවා ගන්න පිණිස ඒ මව් ස්වභාවයෙන් එළියට යා යුතුව තියෙනවා. ඔබ චරිත කීපයක් දිහා බැලුවොත් බයිබලයේ අපිට පෙන්නනවා එළියට ගිය අය බලපෑමක් වුණ හැටි. ඔවුන් බලපෑමක් උනේ කෙනෙක්ට නෙවෙයි. ඔහු වෙනුවෙන් නෙවෙයි. ඔහුගේ පවුලට නෙවෙයි. ශුද්ධ වූ පරම්පරාවක් හදන්න ඔවුන්ව භාවිත වුණා. ශුද්ධ වූ බයිබලයේ නික්මියාම පොතේ 2:1 ඉඳලා 10 දක්වා ඒ විදිහට කියනු ලබනවා. දිව්‍යන් වහන්සේ විසින් මෝසෙස්ව පාරාවෝගේ නිවසේ දිව්‍යන් වහන්සේගේ ක්‍රියාවල් වලට විරුද්ධ තැන තමයි දැන් මෝසෙස් වැඩෙන්නේ. නමුත් ඒ වැඩීමෙන් වෙන අධ්‍යාපනය ගොඩනැගීම තමයි මෝසස්ට පාරාවෝගෙන් මනුෂ්‍යයන්ව ගලවන්න පුළුවන් ක්‍රමවේදය හඳුනගත්තේ. මවගාව හිටියනම් කවදාවත් පාරාවෝගෙන් මිස්රයන්ගේ වහල්කමෙන් ඊශ්‍රායල් සෙනඟව මුදව ගන්න හම්බ වෙන්නේ නැහැ. පාරාවෝගේ නිවස තුලම රජ ගෙදර තුලම වැඩෙන්න සැලැස්සුවා. රජ ගෙදර කරන්නා වූ වැරදි පාලනයෙන් මනුෂ්‍යයන්ව මුදව ගන්න පිණිස. මතේ උදාහරණ මේ 29 පදේ කියනවා ගෙවල් දොරවල් දෙමාපියන් සහෝදර සහෝදරයන් ඒ අත්තරින කෙනා සදාකාල ජීවනයේට උරුමකම ලබනවා කියලා මතේ පොතේ කියනවා. සදාකාල ජීවනයේට උරුමකම ලබන්න නම් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනදී අපේ ජීවිතෙන් වෙන්න අවශ්‍යයි. ඒ දේ වෙන නම් අපි පවුලෙන් ඉවත් විය යුතුව තියෙනවා. මවගෙන් ඉවත් විය යුතුව තියෙනවා. යෙසාය 49:15 ශුද්ධ බයිබලෙන් මේ විදිහට කියනවා. මවෙක්ට දරුවෙක් අමතක වුණත් ස්වාමීන් වහන්සේට අපිව අමතක වෙන්නේ නැහැ කියලා. ඔබ බොහෝ දෙනෙක් අහලා තියෙනවා මේ ගීතිකාව. මව දරුවව අමතක කෙරුවත් අමතක නොකරන්නේ ඉනේන ලෙස මඟ පෙන්වන්නේ මාහට ජය දෙන්නේ. එහෙනම් මේ ජය ලබන පිණිස මවට දරුවව අමතක වුණත් ස්වාමීන් වහන්සේ කියනවා මට නුඹව අමතක වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ වචනේ ඉරමියා 1:5 කියනවා මැවීමට ප්‍රථමයෙන් උන්වහන්සේ අපිව තෝරගත්තා කියලා. ගීතාවලි 139 13:16 කියනවා. ඒ ආකාරයෙන් එපිස 1:4 කියනවා පෙර උන්වහන්සේ අපිව තෝරගත්තා කියලා. මව කුසට එන්නත් පෙර ඔබවත් මාවත් තෝරගත්තා කියලා ඒ පදවල උන්වහන්සේ කියනවා. ඔබ යම් තැනක තවම හිරවලා ඉන්නවා නම් ඔබව කැඳවුවා වූ ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා හිරවලා ඉන්න තැනින් නිදහස් කරන්න. දෙවියන් වහන්සේගේ කොටස දෙවියන් වහන්සේ කරන්න බලාගෙන ඉන්න නිසා මේ ජීවිතවල මෝසෙස්ගේ ජීවිතේ කළා වගේ, ආබ්‍රහම්ගේ ජීවිතේ කළා වගේ, යෝසෙෆ්ගේ ජීවිතේ කළා වගේ, සාමුවෙල්ගේ ජීවිතේ කරා වගේ මවගෙන් අයින් වෙලා ඔවුන් ජීවිතයක් ලැබුවා විතරක් නෙමෙයි ඔවුන් ජය ලැබුවා ජීවිතේ. ඒ ස්ථානට එන්න නම් අපිට ඉවත් විය යුතුව තියෙනවා. ඒක කොයි වෙලේද කියන එක තීරණය කරන්නේ ඔබත් දෙවියන් වහන්සේත් අතර. නමුත් නියමිත වෙලාවෙදී ඔබ එතනින් යා යුතු වෙනවා. එතන ඔබ දැනටමත් එතනින් ගිහි කෙනෙක් නම් ස්වාමීන් වහන්සේගේ වචනේ අද දවසේ ඔබව නිදහස් කරනවා. ඔබ යුතු කාලයේදී යුතු දෙයට ස්වාමීන් වහන්සේට ඉඩ දුන්නා කියලා ඔබ මේ දේව වචනේ අධ්‍යයනය කිරීම තුළ ඔබට නිදහසක් හම්බ වෙනවා. මෝසෙස් ඉරණම කරාගෙන ගියා වූ ආබ්‍රහම්ව රැගෙන ගියා වූ තව බොහෝ දෙනෙක්ව රැගෙන ගියා වූ ස්වාමීන් වහන්සේ අපේ සැබෑ වූ පියාණන් ලෙස සැබෑ වූ පියකමත් එක්ක අපි ජීවත් වීම පටන් ගන්නවා. ඒ කියන්නේ අම්මත් එක්ක තරහ වෙන්න කියන එක නෙමෙයි. ක්‍රෝධයක් ඇති කරගන්න කියන එක නෙමෙයි. නපුරක් ඇති කරගන්න කියන එක නෙමෙයි. අපේ මව ස්වභාවයට ගරු කිරීම අපි විසින් කළ යුතුව තියෙනවා. මව ලෙස පෝෂණය කරපු අය ලෙස, කිරිදුන් අය ලෙස, අපිව බලාගත් අය ලෙස. නමුත් එතනින් ඔබට තවත් ගමනක් ඔබට තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේගේ කැඳවීමේ ගමන. හොඳයි, යේසු පිටයි අපි හම්බෙමු. යම් දෙයක් අඩුපාඩුවක් වුණා නම් ඔබ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ බව මට දන්නන්න. මට අඩුපාඩුවක් වුණා නම් මේ බව ඔබට කියන විට මමත් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබට ඒ අඩුපාඩුව තවත් දුරට පැහැදිලි කරනවා. තවත් ඔබට පහසු පිණිස මතේ උදාහරණ මේ 29. මාර්ක් 10:29-30. ලූක් 18:29-30. ලූක් 14:26. ස්වාමීන් වහන්සේ තම දෙමාපියන් අත්හැරීම ගැන කතා කරනවා බලනවා.
මේ කියන්නේ මෞසභාවෙන් එළියට බහැලා අයාලේ යනවා කියන එක නෙමෙයි. ස්වාමීන් වහන්සේට ඉඩ දීලා මම ගෙදර ඉන්නවා කියන එක නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ කැඳවීම කරා කමක් කරනවා. අත්ත මිදිවැලේ පවතිනවා කියෝ වගේ අපි ස්වාමීන් වහන්සේට යා වෙලා කටයුතු කරනවා. එවිට ස්වාමීන් වහන්සේ ඒ අත්තේ පළ දරන්න සලස්සනවා. හොඳයි යේසු පිහිටය ඔබට.